දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසනේ පතන්නම් ඔබට සුබ උදෑසනක් කිය. උදෑසනක් කීවට මේ නම් හවස. ඉතින් ඔයාලා එනවද මාත් එක්ක හෝටන් තැන්නේ නෙළුමල් වසන්තය බලන්න යන්න? එන්නකෝ. ඔක්කොටම කලින් කාලා ඉන්න පැයි. අන්න අපි මුලින්ම උදේට කෑම ගත්තා. ඊට පස්සේ වික්ටෝරියා පාක් එක දිහා පොඩ්ඩක් බලා බස් ස්ටෑන්ඩ් එකට යන්න පිටත් වුණා. බලන්නකෝ වික්ටෝරියා පාක් එකත් ලස්සනයි නේද? දවසක ඔතෙන්ටත් ගිහිල්ලා මං බ්ලොග් එකක් කරන්නම්කෝ. ඔය තියෙන්නේ නුවරඑළිය ටවුන් එක. නුවරඑළියේ ඉඳන් පට්ටිපොල්ට යන බස් එක අපි නැංගා. ඊට පස්සේ දෙපැත්තේ තියෙන ලස්සන view එකත් බලාගෙනම අපි යන්න පිටත් වුණා. බලන්නකෝ අතරමැදි මට දකින්න පුළුවන් වුණ ලස්සන තැන්වල පුංචි පුංචි වීඩියෝ ටිකක් මම ඇඩ් කරලා තියෙනවා. දන්නේම නැතුව අඹේවලටත් ඇවිල්ලා. අඹේවල රේල්වේ ස්ටේෂන් එක පහු කරලා ටික දුරක් යද්දී අපි පට්ටිපොළට ආවා. පට්ටිපොළ කියන්නේ ලංකාවේ උසම දුම්රියපොළ ස්ථානය. ඔයාලා දන්නව ඇති නේද? එතන ඉඳන් අපි පයින් තමයි මේ ගමන යන්න ඇත්තටම හිතාගෙන ආවේ. අපිට ඕනනම් වීල් එකක් අරගෙන හෝටන් ප්ලේස් වල එන්ට්‍රන්ස් එක ගාවට යන්න පුළුවන්. හැබැයි අපි කරේ පයින් යන එක. පට්ටිපොළ ඉඳන් හෝටන් ප්ලේස් වල එන්ට්‍රන්ස් එක ගාවට මම දන්න විදිහට කිලෝමීටර් 6ක් විතර තියෙනවා පයින් යන්න. ඇත්තටම වාහනයකට යනවට වැඩිය ෆස්ට් ටයිම් නම් ඔයා හෝටන් ප්ලේස් යන්නේ මං හිතනවා මේ පාරෙත් පයින් ගියා නම් අටේ පිටාවේ තියෙන ලස්සන බල ඔයාලට අලුත් අත්දැකීමක් ගන්න පුළුවන්. බලන්නකෝ උඩට යන්න දෙපැත්තේ තියෙන ලස්සන වැඩි වෙනවා මිස අඩු වෙනව නම් මට නම් පේන්නේ. ඔන්න ඔතනදි තමා අපිට ෆස්ට් ටයිම් අපි මෙච්චර දුරක් ගෙවාගෙන ආපු බලන්න ආපු ලස්සන නෙළුමල් දකින්න පුළුවන් වුණේ. ඇත්තටම වීඩියෝ එකකින් බලනවට වැඩිය මාරම ලස්සනක් තියෙනවා ඒක එතෙන්ට ගිහිල්ලා බලනවා නම්. හරිම ලස්සන. ඔන්න අපි හෝටන් ප්ලේස් එන්ට්‍රන්ස් එක ගාවට ආවා. එතනින් ටිකට් එකක් අරගෙන අපි අපේ ලස්සන ගමන පටන් ගත්තා. මෙන්න මේ හරිය චුට්ටක් හොඳට මතක තියාගන්නකෝ. ඇයි කියලා මම වීඩියෝ එක අවසානයේදී ඔයාලට කියන්න. මෙතන මතක තියාගන්න. මං හිතනවා මේ ගෙවෙන්නේ හෝටන් තැන්නේ වසන්ත කාලේ කියලා. ඇත්තටම හරිම ලස්සනයි. කොළ පාට ගස් අතරින් ලස්සන රෝස පාට, සුදු පාට, දම් පාට, පුංචි මල්. අනේ මන්ද දිව්‍ය ලෝකයක් වගේ. අපි ගියේ තොටුපළ කන්දට. මේ වීඩියෝ වලින් පේන්නේ තොටුපළ කන්දේ නෙළුමල් පිපිලා තිබ්බ ලස්සන අපූර්ව. බලන්නකෝ ඔයාලත්. දැන් නම් ඉතින් මල්ම විතරයි. මම මේ වීඩියෝ එකට මම ගත්ත පුංචි ෆොටෝසුත් ඇඩ් කරලා තියෙනවා. බලන්නකෝ ඔයාලත් ඒ ලස්සන
මීදුම අත්තරින් ලස්සනට මල් පිපුණු ගස් මැද්දෙන් යද්දි මට ඒ දැමුණු හැඟීම වචනවලට කියාගන්න හරිම අමාරුයි. ඇත්තටම ඒක නම් හරිම ලස්සන අත්දැකීමක්. ඉතින් ඔන්න ඔහොම අපි තොටුපොළ කන්ද නැගලා ආයි ගෙදර එන්න පිටත් වුණා. ඇත්තටම ඒ වෙලාවේ මීදුම පොඩ්ඩක් සැරටම තිබුණා. සීතල තදින්ම දැනෙන වෙලාවක්. ඇත්තටම මට අර සුරංගනා කතාවල තිබ්බ ලස්සන මල් පිපෙන මීදුමෙන් වැහිච්ච පාරවල් මතක් වුණා. ඒ තරමටම ලස්සනයි. මං ඔයාලට වීඩියෝ එක මුලදි කිව්වනේ තැනක් මතක් කරලා තියාගන්න කියලා. මෙන්න බලන්නකෝ ඒ තැන. අපි යද්දී මීදුමෙන් වැහිලා තිබ්බ විදිය. තිබුණ සීතලත් එක්ක පහළට පයින් යනවා කියන්නේ කරන්න බැරි දෙයක්ම කියලා අපිටම තේරුණා. ඊට පස්සේ එතනින් ගිහපු වාහනයක් අපිව පට්ටිපොළට එනකම් එක්කන් ආවා. එතන ඉඳන් අපි බස් එකේ ඔන්න ඔහොම ලස්සන මීදුමත් එක්ක තේවතු කඳු වැහිලා තියෙන විදිහ බලා අපි නුවරඑළියට ආවා. බලන්නකෝ දෙපැත්තේ තියෙන ලස්සන පහයි 30ට පට්ටිපොළින් නුවරඑළියට තිබ්බ බස් එකේ තමයි අපි ගියේ. මං දන්න විදිහට ඒක තමයි තිබ්බ අවසාන බස් එක. මේ බස් එකේ යද්දී අපිට ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන් වුණා. බලන්නකෝ සන්සෙට් එක හරිම ලස්සනට ඒ බස් එකට පෙනුණා. ඒ පෙනුන විදිය තමයි මම වීඩියෝ එකේ දාලා තියෙන්නේ. බලන්නකෝ ඉස්සරහට ඇත්තටම සබහාදමත් එක්ක ජීවත් වෙන්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද කියලා හිතෙන්නේ මේ වගේ ලස්සන දර්ශන දකින්න ලැබෙද්දී. මට නම් හරිම සතුටුයි. බලන්නකෝ අහස දිහා ඇහි පිල්ලමක් ගහන්නේ නැතිව බලාගෙන ඉන්න පුළුවන්. ලංකාව කොච්චර වාසනාවන්ත රටක්ද කියලා මට හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට. ඒ වාසනාවන්ත රටේ ඇවිදින්න ලැබෙනවා කියන්නේ තවත් එක වාසනාවක්. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි කියලා මම හිතනවා. මම නම් කියන්නේ කාර්යබහුලයි තමයි අපි හැමෝම. හැබැයි පුංචි හරි වෙලාවක් වෙන් කරලා තියාගන්න සබහාදමත් එක්ක ජීවත් වෙන්න. සබහාදම විඳින්න. මොකද අපි මැරෙන ටිකට මේ දේවල් ජීවිතේට හරිම ආශිර්වාදයක්. ඉතින් එහෙනම් මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඇත්තටම ජීවිතේ විඳින්න. ජීවත් වෙන්න. එතකොට ඔයාට දැනේ ජීවිතේ කොච්චර ලස්සනද සුන්දරද කියලා. අලුත් වීඩියෝ එකක් ගේන්න. හැබැයි කොහෙන් පටන් ගනින්ද කොහෙන් ඉවර වෙයිද කියන්න මංවත් දන්නේ නැහැ. මම subscribe කරලා තියාගන්නකෝ.